දේව මාතාවන්ට කැප කළා වූ මේ මාසේ නුවාන දවස්වල අද 13 වැනි දවස. ප්‍රියදර සහෝදර සහෝදරවරුනි, අද අපි හැම කෙනාම අපගේ මැනවි කිරීමට අපව යොමු කරවමු දේව මාතාවන්ගේ අති උතුම් ආදරය, එහෙම නැත්නම් අති උතුම් ප්‍රේමය සලකුණක් හැටියට ඇයගේ මධ්‍යස්ථ පීඨ තුල අප ජීවත් වන්නට. ප්‍රියදර සහෝදරවරුනි, ආදරය ගැන කතා කරොත් ආදරයෙන් පිරිච්ච එකම එක යථාර්ථය දෙවියන් වහන්සේ පමණයි. කිසිම සීමාවක් නොවි අපි හොඳ වුණත් නරක වේවා, හරි වේවා, වැරදි වේවා, එහෙත් දෙවියන් වහන්සේගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ආදරය සර්ව සම්පූර්ණම පිරිච්ච අති උතුම් ආදරයක් හැටියට දෙවියන් වහන්සේගේ ආදරය අපිට මේ ලොවට පෙන්වන්නේ ඊළඟ දෙවෙනි යථාර්ථය තමයි දේව මාතාවන්. දේව මාතාවන් වගේ අපගේම මව්වරුන් වෙන්න පුළුවනි. දේව මාතාවන්ගේ ආදරය දෙවියන් වහන්සේගේ ආදරයේ සරකුණක්. කවදාවත් අඩුවක් නැති, හරි වෙන්න පුළුවනි, වැරදි වෙන්න පුළුවනි. ඒ ආදරය හැම මොහොතෙදීම ඒ පූර්ණත්වයේ කරා අපට පෙන්වා වූ එකම මවක් අපගේ දේව මාතාවන්. මේ ලෝකේ හැම දෙයක්ම මිශ්‍ර වෙලා තියෙන්නේ, කලවම් වෙලා තියෙන්නේ. ඒ කලවම් වීමට මනුෂ්‍යයන්ගේ ආදරයත් යට වෙලා තියෙන්නේ. අද වගේ දවසේ දේව මාතාවන්ගේ මධ්‍යස්ථ පීඨ ඉල්ලමු. කතෝලිකයෙක් හැටියට, දෙවියන් වහන්සේගේ දූ දරුවෙක් හැටියට, දේව මාතාවන්ගේ දරුවන් හැටියට මේ ලොවතලවේදී අපි අනිත් අයත් එක්ක බෙදා ගන්නා වූ මේ ආදරය මිශ්‍ර නැති, කලවම් නැති, හැම මොහොතෙදීම අති උතුම් ප්‍රේමයෙන් පූර්ණත්වයේ කරා යනා මේ ගමන, මේ ජීවිතය අපට හැම මොහොතෙදීම දේව මාතාවන්ගේ මධ්‍යස්ථ පිහිට තුළ පිරිච්ච ජීවිතයක් වේවා කියලා අද වගේ දවසේ මම ඔබ හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට ජේසුස් වේතයි.